සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාව වල තියෙන ජොබ් වලට කොහොමද ඇප්ලයි කරන්නේ සහ කොහොමද ජොබ් ඔෆර් එකක් ලබා ගන්නේ. ඒ සම්බන්ධයෙන් ඔයාට ඊටාම වැදගත් වෙන තොරතුරු ටිකක් රහස් ටිකක් ඔයගලන්ට අරන් එනවා. කොහොමද ජොබ් එක ලංකාවේ ඉඳන් අරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ හින්දා රැඳින්න දිගටම වීඩියෝ එක අවසාන වෙනතුරු ඊටාම වැදගත් වීඩියෝ එකක් වෙයි ලංකාවේ ඉන්න අයට ඕස්ට්‍රේලියාවේ ජොබ් හොයන අයට කොහොමද ජොබ් එකක් ලංකාවේ ඉඳන් ලබා ගන්න කියන එක සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවේ ඇත්තටම ස්කිල් ෂෝටේජ් එකක් තියෙනවා කියලා හැමෝම දන්නවා. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ ලොකු රටක්. ඒකට අදාළ වෘත්තීය සුසුකම් නිපුණත්වයේ තියෙන පුජ්‍යලය හොයාගන්න ඇත්තටම අමාරුයි. ඒ නිසා වෙන රටවල් වලින් ස්පොන්සර් කරලා හරි කට්ටිය අදාළ වෘත්තීන් වලට ගෙන්වා ගන්න ඒගොල්ලන් උත්සාහ කරනවා. ඊටම මොනතරම් ජොබ් තිබුණත් ලංකාවේ ඉඳන් ජොබ් එකක් ඇප්ලයි කරාම 99.9%ක්ම ඔයාට ඒ ජොබ් එක ලැබෙන්නේ නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් තියෙනවා. එක තමයි ඔයාගේ දාන ටෙලිෆෝන් නම්බර එක ලංකාවේ නම්බර එකක් දැම්මට කවමදාවත් ඒගොල්ලන් ඔයාට WhatsApp හරහා හෝ ඉන්ටර්නැෂනල් කෝල් එකක් අරගෙන ඔයාගේ ජොබ් එකට ඔයාට ආරාධනා කරන්නේ හෝ ඉන්ටර්විව් එකකට කතා කරන්නේවත් නැහැ. අන්න ඒකට අපි අද සොලියුෂන් එකක් අරගෙන අවිල්ලා තියෙනවා ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් විදිය ක්‍රමයක් පිළිබඳව. දැනටම දන්නවා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ජොබ් තියෙන වෙබ්සයිට් මොනවද කියලා. Indeed Seek කියන්නේ ප්‍රධාන ඔයාලට ජොබ් හොයාගන්න පුළුවන් වෙබ්සයිට්. මීටත් අමතරව තවත් ඕනතරම් වෙබ්සයිට් තියෙනවා. ඔයාලට Google එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්. මම මේ කිව්වේ ප්‍රධාන වෙබ්සයිට් දෙක. ඉතින් ඔයා මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයාට අදාළ තියෙන කැටගරි එක යටතේ ඕනතරම් ජොබ් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම හොයාගන්න ජොබ් වලට ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ CV එක හදද්දී ඔයා ඕස්ට්‍රේලියානු නම්බර එකක් ඒකට අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට කෝල් එකක් ඉන්ටර්විව් එකක් සඳහා එන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් තව දෙයක් දැනගන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ ඔයා ජොබ් එකක් ඇප්ලයි කරනකොට ඔයාගේ CV එක ඒගොල්ලන්ගේ සිස්ටම් වල රෙකෝඩ් වෙනවා. ඔයාගේ නමත් එක්ක ඔයාගේ ටෙලිෆෝන් නම්බර්, ඊමේල් ඇඩ්‍රස් බේස් කරගෙන ඒගොල්ලන්ගේ ඩේටාබේස් එකකට මේ ටික ඔක්කොම යනවා. එතකොට එහෙම ගියාම ඒකට ආපහු එකම ඊමේල් එකක් කරහා නැවත නැවත ජොබ් වලට ඇප්ලයි කරනවා නම් පළවෙනි එකේදී ඔයා ෂෝට් ලිස්ටඩ් කරලා තියෙන්නේ ඔයා සුදුසු නැති පුජ්‍යලයක් විදියට නම් ඔයා කොච්චර ඒ ඊමේල් ඇඩ්‍රස් එකෙන් නැවත නැවත ජොබ් දැම්මත් ඒ ටෙලිෆෝන් නම්බර එකෙන් නැවත නැවත ජොබ් වලට ඇප්ලයි කරත් ඔයාට ජොබ් එකකට ඒගොල්ලන් ෂෝට් ලිස්ටඩ් කරගන්න එකක් නැහැ ගොඩක් දුරට. මොකද හේතුව ගොඩාක් වෙලාවට ප්‍රධාන කම්පැනිස් වලට එක ජොබ් එකක් ඒගොල්ලන් ඇඩ්වර්ටයිස් කරාම CV සමහර විට ඒගොල්ලන්ට හම්බ වෙනවා 100ක් 200ක් 300ක් සමහරලාට ඊටත් වැඩි. එතකොට ඒගොල්ලන් සිලෙක්ට් කරගන්නේ ඒගොල්ලන්ගේ තියෙන සිස්ටම් එකකින්. එහෙම නැතුව පුජ්‍යලයක් ගොඩක් දුරට එකින් එක CV බලලා ඒගොල්ලන්ට හොඳ හරියන අය සිලෙක්ට් කර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. සිස්ටම් එකකින් ෆිල්ටර් කරලා එන CV තමයි ඒගොල්ලන් ඊළඟට ස්ටේජ් එකට මූව් කරන්නේ. සිලෙක්ෂන් සඳහා. ඉතින් ඔය විදියට සිස්ටම් වලින් ෆිල්ටර් වෙනකොට ප්‍රධාන දෙයක් තමයි ඔයාගේ ටෙලිෆෝන් නම්බර එක සිස්ටම් එකෙන් ඩිටෙක්ට් කරනවා මේක ඕස්ට්‍රේලියන් නම්බර එකක්ද අවුට්සයිඩ් නම්බර එකක්ද කියලා. අවුට්සයිඩ් නම්බර එකක් නම් 99%ක්ම ඔයාගේ ඒක රිජෙක්ට් වෙන්න තියෙන chance එක වැඩි. මොකද ස්පොන්සර්ෂිප් එකක් දෙනවා නම් ඒක දෙන්නේ ඉන්ටර්වයුව කරන කෙනා ඔයාගේ ක්වොලිෆිකේෂන් ස්කිල් දැකලා ඒ ගැන එයාට සැටිස් වෙලා තමයි එයා ස්පොන්සර්ෂිප් එකකට යන්නේ. එහෙම නැතුව සිස්ටම් වලින් ඔටෝමැටිකලිම සිලෙක්ට් වෙන්න දාලා නැහැ ස්පොන්සර්ෂිප් ඕන කට්ටිය තමයි අපි සිලෙක්ට් කරලා දෙන්නේ කියලා. එතකොට අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ සඳහා විවිධ උපක්‍රම තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. එක විදියක් තමයි ඔයාගේ දැන් ගොඩක් ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අය දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන තව තමන්ගේ හිතවතෙක් යාළුවෙක් සහෝදරයෙක් කවුරු හරි කෙනෙක් දැනටමත් හඳුනාගෙන දන්නවා ඇති. ඉතින් එහෙම කෙනෙක් මාර්ගයෙන් ඔයාට පුළුවන් ඔයාට මුදල් ගෙවලා ඔස්ට්‍රේලියානු සිම් පතක් මිලදී ගන්න. ගොඩක් වෙලාවට eSIM තියෙනවා ඉන්ටර්නැෂනල් කෝල් ඇඩ් කරලා තියෙන ඒවා. ඒ කියන්නේ ලංකාවට ඉන්ටර්නැෂනල් කෝල් ගන්න පුළුවන් free of charge හෝ එහෙම නැත්නම් අදාළ ගෙවන ලද මුදලට කෝල්ස් ගන්න පුළුවන්. eSIM තියෙනවා. එහෙම නැත්නම් ෆිසිකල් සිම් එකක් හරි ඔයාට
ඒ යාළුවා හරහා මිලදී ගන්න පුළුවන් අරගෙන එයාගේ නමට ඒ SIM එක රෙජිස්ටර් කරගන්න ඕනේ. මොකද ඔයාගේ නමට SIM එක රෙජිස්ටර් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔයා ලංකාවේ ඉඳගෙන ඕස්ට්‍රේලියාවේ ඩීටේල්ස් ඉල්ලන හින්දා ඕස්ට්‍රේලියානු නම්බර් එකක් ඔයාට රෙජිස්ටර් කරගන්න ඉතාම අපහසුයි. ඒ හින්දා ලේසිම විදිය ඔයාගේ යාළුවෙක්ට පුළුවන් ඔයා වෙනුවෙන් SIM එකක් අරගෙන ඔයාට තියෙන මුදල් ගෙවලා එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරන්න ඇත්තටම යාළුවට කරන්න කිසිම දෙයක් නැහැ. ඔයාට යාළුවගේ ගෙදරටම හෝ ඊමේල් එකටම eSIM එකක් නම් යවන්න පුළුවන්. යාළුවට තියෙන මේ SIM එක ඇක්ටිවේට් කරගන්න එයාගේ ඩීටේල්ස් දාලා. එහෙම SIM එක ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔයාට ඒ SIM එකට එන කෝල්ස් ඔක්කොම ඔයාගේ ලංකාවේ නම්බර එකට කෝල් ෆෝවර්ඩ් කරන්න. ඉතින් ඒකෙදි යාළුවා දිගටම ඒ SIM එක එයාගේ ෆෝන් එකේ දාගෙන හෝ දිගටම එයාට කරදරයක් වෙන විදිහට පවත්වාගෙන යාමට අවශ්‍ය නැහැ. එයාට කෝල් එකක් આવොත් ඒක ඔයාගේ නම්බර එකට ෆෝවර්ඩ් වෙනවා. ඉතින් මේ වගේ පැකේජ් එකක් ලංකාවේ මුදලකින් මාසෙකට රුපියල් 3000කට වගේ ඕස්ට්‍රේලියාවේ මිලදී ගන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් කෝල් සාමාන්‍යයෙන් ලංකාවට විනාඩි 200ක් වගේ කාල පරාසයක් තියෙන විදිහට ඒ වගේ පැකේජ් එකක් අරගෙන ඇක්ටිව් කරගත්තම විවිධ ගණන් වලට තියෙනවා. ඒ කාල සීමාව ඔයා හොඳට සූදානම් වෙලා ප්‍රැක්ටිස් වෙලා හිටියොත් කෝල් එකක් අවතාංශ කරලා මේ ඉන්ටර්විව් එක ඔයා ඒක සක්සස් කරගන්න ඔයාගේ ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳ ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාට ඒකෙන් ලැබෙන බෙනිෆිට් එකක් ඔයාම ෆෝන් එකට ආන්සර් කරන හින්දා ඔයාගේ යාළුවා කතා කරන්නේ නැතුව ඔයාම ආන්සර් කරන හින්දා ඔයාට පුළුවන් ඒගොල්ලන් ඉන්ටර්විව් එකට කෝල් කරන අවස්ථාවේදී ඔයා දෙන ෆීඩ්බැක් එකත් එක්ක ඔයාට Zoom ඉන්ටර්විව් එකක් හෝ ඔන්ලයින් ඉන්ටර්විව් එකක් Zoom හෝ වෙන ඕනම විදියකින් Teams Zoom හෝ ඔන්ලයින් ඉන්ටර්විව් එකක් අරගෙන ඔයාට එතනින් පස්සේ ඉතුරු ටික ගොඩ දාගන්න එක ඔයාගේ හැකියාව මත තමයි තීරණය වෙන්නේ. මොකද ඔයාට කෝල් එකක් ආව කියන්නේම ඔයා අර පළවෙනි තුන් දෙනා අතරට ගොඩක් දුරට තේරිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාට ලොකු chance එකක් තියෙනවා ජොබ් එක හම්බෙන්න. ඉතින් ඒ වෙලාව ඔයා කතා කරන විදිය ඒ ඕගොල්ලන් ඔයා එතන perform කරන විදිය අනුව ඒගොල්ලන් ඔයාව සිලෙක්ට් කරගෙන ඔයාගෙන සැටිස් නම් ඒගොල්ලන් කිසිම විදියකින් දෙවතාවක් හිතන්නේ නැහැ ඔයාට ස්පොන්සර් කරන්න. මොකද ඕස්ට්‍රේලියාවේ ඇතුලේ වුණත් වෙන ස්ටේට් එකකින් තවත් ස්ටේට් එකකට කැන්ඩිඩේට් කෙනෙක් සිලෙක්ට් කරගත්තොත් අදාළ ආයතනෙන් ඒගොල්ලන් ගොඩක් වෙලාවට ප්‍රධාන ආයතන මගින් රීලොකේෂන් වලට යන කොස්ට් එක ගෙවනවා. ඒ කියන්නේ වාගේ ෆ්ලයිට් ටිකට්ස්, ගෙවල් එක තැනකින් අනිත් තැනට මූව් කරන්න යන කොස්ට් එක සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියන් ඩොලර් 10000ත් 15000ත් අතර ප්‍රමාණයක් අදාළ ආයතනය මගින් දරනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 20ක් 30ක් වගේ මුදලක්. ඉතින් ඒගොල්ලන්ට හරි පුජ්‍යලයා සිලෙක්ට් වුණා කියන්නේ ඒගොල්ලන් අනිත් කාරණා ගැන සම්බන්ධයෙන් මුදල ගැන හිතන්නේ ප්‍රධාන ලොකු කම්පැනිස්. මොකද ඒගොල්ලන් ආයතන තියෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ඇතුලේ විතරක් නෙමෙයි වෙනත් රටවල් ගණනාවක ඒ ආයතන ක්‍රියාත්මක කරන මහා දැවැන්ත ආයතන. ඉතින් ඒ වගේ ආයතන වලට හොයන්නේ අදාළ සුදුසුකම් සපුරලා තියෙන පුජ්‍යලයක් මිසක් ඒගොල්ලන් මුදල් ගැන ඒ තරම් වොරි වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයා try කරොත් ගොඩක් දුරට ඔයාට ජොබ් එකක් ලංකාවේ ඉඳන්ම ඕස්ට්‍රේලියාව ඇතුලේ හොයාගන්න chance එක වැඩියි. ඉදිරි වීඩියෝ වලදී හරියටම CV එකක් කොහොමද දාන්නේ කියන එක සහ හදන විදිය සම්බන්ධෙනුත් වීඩියෝ අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ දැනුම අපි දන්න දේ අපි ඕගොල්ලන්ට මේ channel එක හරහා අරගෙන එනවා. ඒකෙන් කාට හරි එයාගේ දියුණුවට උදව්වක් වෙනවා නම් එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක තමයි අපේ සතුට. මේ වීඩියෝ එක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. තවමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැති ලයික් කරලා නැති අයට ඉල්ලීමක් කරනවා අපිව සබස්ක්‍රයිබ් කරලා රැඳිලා ඉන්න දිගටම අපිත් එක්ක මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ අපි දිගින් දිගටම ඔයගොල්ලන්ට අරන් එනවා. සුබ දවසක් හැමෝටම.